Hello friends, welcome to my YouTube channel Tanshi Vlogs SL. ඔයාලා ගෙදර ඉන්න පුංචි පැටියගේ උපන්දින සාදවලට එන පොඩ්ඩොන්ට තෑගි දෙන්න. එහෙමත් නැත්නම් තෑගි දාලා දෙන්න ලස්සන paper bags හොයනවාද? ඉතින් ලොකු ගණන් දීලා ඇයි කණෙන් ගන්නෙ? අපි ගෙදරදිම හදාගමු ඔයාගේ පුංචි පැටිය ආසම තීම් එකට ලස්සන paper bags. මේ තියෙන්නේ මගේ පැංචගේ උපන්දිනේට එන යාගේ යාළුවන්ට තෑගි දාලා දෙන්න මං හදාගත්ත paper bags. ඉතින් මෙදා සැරේ යාගේ birthday theme එක උනේ mermaid. ඉතින් මේ තියෙන්නේ මගේ අතින්ම කලින් හදාගත්ත paper bags mermaid theme එකට මම decorate කරගත්ත හැටි. ඉතින් එහෙනම් යන් අපි මේ mermaid theme එකට මගේ paper bag එක decorate කරගත්තේ කොහොමද කියලා බලන්න. මේ තියෙන්නේ මගේ paper bag එක decorate කරන්න මට අවශ්‍ය වෙච්ච දේවල්. මේ තියෙන්නේ මම කලින් හදාගත්ත මගේ paper bags ටික. එතකොට මේ තියෙන්නේ ඩෙකෝ එකේ මේන් පාර්ට් එක වෙන mermaid tail එක. ඉතින් මම මේ mermaid tail එක කලින්ම බ්ලොක් එකක් ඇඳගෙන කපාගෙන තියාගත්තා. mermaid tail එක මම pink and blue colours දෙකෙන්ම තමයි කපාගන්නේ. මොකද මේකට girls like boys like දෙන්නම එන හින්දා. එතකොට mermaid tail එක decorate කරගන්න මෙන්න මේ වගේ fabric glitter glue එකකුත් ඕන කරනවා. එතකොට මේ තියෙන්නේ අර mermaid ගේ කොරපොතු ටික කපා ගන්න මම යොදාගත්ත පාට A4 කොළ ටික. මෙන්න මේ gold එක නම් A4 කොළයක් නෙමෙයි. ඒක වෙනම glitter paper එකක්. එතකොට තව මකන පැන්සල් කතුරු කොහොමද ඕනනේ. එතකොට මම අලවන්න පාවිච්චි කරා normal gum එකත්, ඒ වගේම fabric glue එකත් සහ B6000 කියන gum එකත්. ඒ වගේම white half pearls උයි pink and blue ribbon උත් මම මේකට යොදාගත්තා. අවසාන වශයෙන් අර කොරපොතු ටික මට කපා ගන්න ඕන රවුම් හැඩයක් නිසා මම මෙන්න මේ වගේ 10 කාසියකුත් යොදාගත්ත මට රවුම් ටික කපා ගන්න. ඔන්න එනම් මගේ බරු ටික ලෑස්ති. අපි යන් වැඩි පටන් ගන්න. මුලින්ම මම ලෑස්ති කරගත්ත mermaid tail එක මෙන්න මේ A4 board වල තියලා මේ විදියට ඇඳගෙන මම මේ mermaid tail එක කපා ගන්නයි යන්නේ. කලින් කිව්වා වගේ girls like boys like දෙගොල්ලම මේ පාටියට එන හින්දා මම pink and blue දෙකම තමයි main colors විදියට යොදාගත්තේ. ඔන්න ඉතින් mermaid tails ටික නම් ඇඳගෙන ඉවරයි. දැන් අපි මේ ටික කපා ගමු. ඔන්න ඉතින් mermaid tails ටික නම් කපාගෙන ඉවරයි. දැන් මේ mermaid tail එකත් කොටස් දෙකකට බෙදනවා. ඒ කිව්වේ කඳ කොටස සහ වල්ගේ කොටස. මේ දෙක මම වෙන් කරලා මෙන්න මේ විදියට පැන්සලෙන් ආපහු ආර්ට් එකක් දාගන්නවා. මොකද මට ඩෙකරේෂන් එකට මේ දෙක වෙන් කරලා ඩෙකරේට් කරන්න ඕන හින්දා. එහෙනම් දැන් අපි යන් මේ mermaid tail එකට අර gold glitter එකෙන් මගේ ඩෙකරේෂන් එක දාගන්න. මෙතනදිත් මම මේ tail එකේ කඳ කොටසෙත් අර කොරපොතු වගේ දෙන ඩිසයින් එක ඩිසයින් කරේ මෙන්න මේ gold glitter එකෙන්. ඒ විතරක් නෙමෙයි මම tail එක ඩිසයින් කරේ gold glitter එකෙන්ම තමයි. මෙන්න මෙතනදී මට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ glitter එක පාවිච්චි කරද්දී අත ඉක්මන් කරලා පාවිච්චි කරන්න ඕනේ. මොකද මේක හැමතැනම ගෑවුනොත් ඒකේ ගම් පාර කැතට පේන්න ගන්නවා. ওই විදිහට මේ tail එකේ අග කොටස මම මේ glitter එකෙන්ම ඩෙකරේට් කරගන්නවා. ඔන්න ඉතින් tail එකේ සම්පූර්ණ ඩෙකරේෂන් එක කරගෙන ඉවරයි. ඒ විතරක් නෙමෙයි මේ ටික වේලෙන්න පැය දෙකක් විතර පැත්තකින් තියලා තියන්නත් ඕනේ. මේ තියෙන පැය දෙකකට පස්සේ මගේ වේලිච්ච ලස්සන mermaid tails ටික. ඔන්න දැන් තමයි මේ බෑග් එකේ තියෙන පාර දූරම කාර්ය යන්නේ. ඒ කිව්වේ මේ කුරපොතු ඩිසයින් එක ඩිසයින් කරගන්න එක. මුලින්ම බෑග් එක අරගෙන ඒ ඩිසයින් එක එන්න ඕන ඒරියා එකේ දිග සහ පළල මැනගෙන ඉන්න ඕනේ. මට ඩෙකරේට් කරන්න තියෙන බෑග් 6ක් හින්දා ඩෙකරේෂන් ඒරියා එකේ දිග අඟල් 7ක් සහ උස අඟල් 4ක් වුණු හින්දා පළල අඟල් 7 6 ගුණයක් දිග සහ අඟල් 4ක් උස මේ වගේ කඩදාසි පටියක් මම ලෑස්ති කරගත්තා. මොකද මම මෙන්න මේකට තමයි මේ කොරපොතු ඩිසයින් එක ඩිසයින් කරගන්නේ. ඒක තමයි මම මේ වගේ බෑග් එකකට තියලා බෑග් එකේ තියෙන ප්‍රමාණයට අදාළව මම ලේස් එකක් ආකාරයට මේකට අලවගෙන කපා ගන්න. මොකද බෑග් එකට අපි මේක කරන්න ගියොත් අපිට ගොඩක් වෙලා යනවා සහ අපිට ටිකක් පැටලිලි සහගතයි කියලා මට හිතුණා. ඔන්න එහෙනම් මේ කොයින් එක ආධාරයෙන් මේ හැම පාටකින්ම මේ ඩිසයින් එකට අදාළව අපි රවුම් ඇඳගෙන කපා ගන්නයි යන්නේ. මේ තියෙන්නේ මම කපාගත්ත මගේ පාට රවුම් ටික. කොළ ටික නම් ලෑස්ති. එහෙනම් දැන් අපි මම කලින් හදාගත්ත ඒ කඩදාසි පටියට මේ කොරපොතු ඩිසයින් එක ඩිසයින් කරගන්න. මම මේකට කොරපොතු ලයින්ස් 4ක් යොදා ගන්නවා. හොඳට මතක තියාගන්න මේක පටන් ගද්දී පල්ලෙහා ඉඳන් උඩට තමයි අපි මේ කොරපොතු ඩිසයින් එක කරගන්න ඕනේ. ඔන්න මම පල්ලෙහාම ලයින් එකකින් දැන් කොරපොතු ඩිසයින් එක පටන් ගන්නයි හදන්නේ. මේ විදිහට ගම් දාගෙන
මේ විදිහට පේලියෙන් පේලියට Tamanට අවශ්‍ය ප්‍රමාණයට ගම් ගාගෙන අපි මේ වගේ රවුම් සැරින් සැරේ පාට මික්ස් කරගෙන අරගෙන අපි මේ වගේ අලව ගන්න ඕනේ. මේක එක විදිහකට එක පිළිවෙලකට යනවා නම් තමයි හොඳ. මොකද මේ කලර්ස් සැරින් සැරේ මාරුනොත් අපිට මේ බෝල කපා ගත්තොත් මදි වෙන්න පුළුවන්. ඔන්න ඉතින් පළවෙනි ලයින් එකට මම ඩෙකොරේට් කරගෙන ඉවරයි. දැන් අපි ඊළඟ ලයින් එක ඩෙකොරේට් කරගන්න. ඔය විදිහට ලයින් බයි ලයින් අපේ මේ ලයින්ස් හතරම අපි මේක ඩෙකොරේට් කරගන්න ඕනේ. ඩිසයින් එකේ ලයින්ස් තුනක්ම ඉවරයි. එහෙනම් අපි දැන් අපේ ෆයිනල් ලයින් එක ඩෙකොරේට් කරගන්න. මෙන්න තියෙනවා මගේ කුරුපුතු ඩිසයින් එක. මේක දැන් මම බෑග් එකට තියලා බෑග් එකේ ප්‍රමාණයට කපා ගන්නයි යන්නේ. ඉතින් බෑග් හයට මම මේක කොටස් 6කට කැපුවා. දැන් එහෙනම් කලින් ඩෙකොරේට් කරගත්ත මර්මේඩ් ටේල් එක අරගෙන බෑග් එකට මුලින්ම අලවලා ඒකට උඩින් තමයි අපි මේ කුරුපුතු ඩිසයින් එක අලවන්න ඕනේ. ඉතින් ඒකට මෙන්න මේ වගේ මර්මේඩ් ටේල් එක බෑග්ස් ඔක්කොටම මුලින් අලවගෙන ඉන්න ඕනේ. එහෙනම් දැන් අපි යන් බෑග් එකට මේ කුරුපුතු ඩිසයින් එක අලව ගන්න. මේ කුරුපුතු ඩිසයින් එක අලවගත්ත වගේම බෑග් එක දෙපැත්තෙන් පැනලා තියෙන වැඩිපුර කොටස් කපන්නත් අමතක කරන්න එපා. ඔන්න ඉතින් දැනට මගේ බෑග් එකේ මේන්ම ඩිසයින් ටික කරගෙන ඉවරයි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ චූටි චූටි වැඩ ටික කරන්න විතරයි. එහෙනම් දැන් අපි රිබන් බෝස් ටික හදාගන්න. ඒකට මම අඟල් 9ක රිබන් පටියක් තමයි යොදාගත්තේ. අඟල් 9ක රිබන් පටියක් යොදාගෙන ඒක මේ වගේ බෝ එකක් විදිහට සකස් කරලා B6000 කියන ගම් වර්ගය යොදාගෙන මම මේක අලව ගත්තා. ඔන්න ඉතින් දන්නම නැතුව අපේ ඩෙකොරේෂන් එකේ අවසාන කොටසට ආවා. එහෙනම් අපි දැන් අපේ බෑග් එකේ ෆයිනල් ඩෙකොරේට් කරගන්න. ඒ කිව්වේ මේ පර්ල්ස් ඩිසයින් එක. ඒකට මම යොදාගත්තේ මේ ෆැබ්‍රික් ග්ලූ එක. ඔන්න ඉතින් මගේ මර්මේඩ් තීම් බෑග් ඩිසයින් එක ඩෙකොරේට් කරලා ඉවරයි. මේ තියෙන්නේ මගේ ෆයිනල් ඩිසයින් එක. පේනව නේද? ලස්සනට තියෙනව නේද? ඉතින් ඔයාලට පුළුවන් මීට වඩා ලස්සනට මේ වගේ ඔයාලා කැමති තීම් එකකට බොහොම අඩු වියදමකින් කරගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාගේ පොඩ්ඩගේ දවස තවත් ලස්සන කරන්න ඔයාගේ අතින් දායක වෙන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම වෙන්නේ. එහෙනම් අපි තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම goodbye friends.